අවදිය කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරමු. එතකොට දැන් අවදිය කියන එක ගත්තාම හිතන්නකො දැන් අපි ඉපදිච්ච ගාම්ම නිකන් බලා ඉන්න කෙනෙක් විතරයිනේ. එයාට කිසිම සංකල්පයක් නැහැ මේ ලෝකේ ගැන. අම්මා කියලා කියන්න දන්නේ නැහැ. ඒක තමයි අපේ ඔරිජිනල් ස්වභාවය. කියන්නේ අපිට තියෙන අවදියක් විතරයි. ඒක හරියට නිකන් අපි උදාහරණයකට ගත්තොත් දැන් මේ සුදු පාට බැම්මක් තියෙනවනේ පිටිපස්සේ. ආන් ඒ වගේ මොකුත් නැහැ. කිසිම දෙයක් මේකේ සටහන් වෙලා නැහැ තාම. ඒ කියන්නේ අපේ අවදිය තියෙනවා හැබැයි සටහන් වෙලා නැහැ කිසිම දෙයක්. කිසිම සංකල්පයක් සටහන් වෙලා නැහැ. එතකොට ඒ අවදියේ සීමාවක්වත් හැඩයක්වත් තැනක්වත් ඒක අපිට කියන්න විදියක් නැහැ. ඉන්ෆිනිට් වෙනවා. ඒක සීමාවක් නැහැ. හැඩයක් නැහැ. ක්වොලිටි එකක් කියන්න එකක් නැහැ. එතකොට දැන් අපිට මේ අවදිය කියන එකට දෙයක් විදියට හඳුන්වන්න විදියක් නැහැ. හැබැයි දැන් අපිට සංකල්පයක් ආපු ගාම දැන් අම්මා කියන සංකල්පය ඉස්සෙල්ලාම ආවට පස්සේ මේ සුදු තිරේ අවදිය කියන මේ සුදු තිරේ මොකවත් තිබ්බේ නැහැනේ අවදිය විතරයිනේ තිබ්බේ බලාගෙන ඉන්න කෙනෙක් විතරයි ප්‍රසන්ස් එකක් විතරයි. ඒ කියන්නේ ඉන්නවා කියන එකක් විතරයි තිබ්බේ කිසිම සංකල්පයක් නැහැ. හැබැයි අම්මා කියන සංකල්පය ආපු ගාම මේ තිරේ උඩ අම්මා කියන අකුරු ටිකක් ලිව්වා කියන්නකෝ. එතකොට දැන් මේ තිරෙන් පිට යමක් ඔබට අහුවෙනවා. තිරෙන් පිට යමක් අපිට අහුවෙනවා. එතකොට ඒ අම්මා මේක හැදෙනකොටම ඊට සාපේක්ෂව මාවත් හැදෙනවා. කොහෙද හැදෙන්නේ? එතකොට මේ අවදිය කියන තිරේ උඩම තමයි මමත් හැදෙන්නේ එතකොට. එතකොට මමයි බාහිර ලෝකයයි. ඒ කියන්නේ අම්මා කියන සංකල්පයේ මේ දෙකම සටහන් වෙන්නේ එතකොට අවදිය උඩ. එතකොට මේ මම සහ බාහිර ලෝකයට කලින් මූලිකව තිබ්බේ මොකද්ද? තිබ්බේ අවදිය කියන එක. බලාගෙන ඉන්න කෙනෙක් විතරයි. එතකොට මේ සංකල්ප දෙකම ආවේ අවදිය ආවට පස්සේ. එතකොට අවදිය තිබ්බ හින්දා තමයි මම ඇති උනේත් බාහිර ලෝකේ ඇති උනේත් අම්මා ඇති උනේත් මම ඇති උනේත් ඊට කලින් මූලික වෙච්ච දෙයක් තිබ්බා ඒ තමයි අවදිය කියන එක තිබිච්ච හින්දා. අවදිය තිබ්බේ නැත්නම් මම ඇති වෙන්නේ නැහැ අම්මා ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම සහ බාහිරය දෙකම ඇති වෙන්නේ නැහැ. දැන් මේ දෙකම තිරේ උඩ සටහන් වෙච්ච. ඒ කියන්නේ අවදිය කියන තිරේ උඩ සටහන් වෙච්ච සංකල්ප දෙකක් විතරයි අන්තිමට. එතකොට උපත මරණය මේ ඔක්කොම ටික සංකල්ප බවට පත් වෙනවා. එතකොට අපි ඉපදිලත් නැහැ අපි මැරිලත් නැහැ. මොකද ඒ දෙකම තියෙන්නේ තිරේ උඩ කතාවේ. දැන් උදාහරණයකට ගත්තොත් අපේ ෆෝන් එක තියෙනවානේ. දැන් මේ ෆෝන් එකේ දැන් මේ ප්ලේ වෙනවනේ දෙයක්. මේ ප්ලේ වෙනකොට අපිට තිරේ පේන්නේ නැහැනේ. තිරේ වැහෙනවා. අර සංකල්ප ටික ඇහිල්ලා මේව ඩොට් තිබ්බා කියන්නකෝ අපි. අම්මා තාත්තා මේ විදිහට ජෝ අරවා මේවා මේකේ සටහන් වුණාට පස්සේ මේ සුදු තිරේ වැහෙනවා. එතකොට අපේ අවදිය කියන එක වැහිලා කතන්දරය තමයි ළඟට පේන්නේ. හරියට දැන් අපේ මේ ෆෝන් එක තියෙනවානේ. මේ ෆෝන් එකේ තිරේ තියෙනවානේ. තිරේ කිය හිතන්නකෝ අවදිය විදිහට අපේ. කියන්නේ තිරේ තිබ්බේ නැත්නම් මේ කතාව ඔබට බලන්න විදියක් නැහැ. දකින්න විදියක් නැහැ. ඒ කියන්නේ මේ අවදිය කියන එක තිබ්බේ නැත්නම් අපිට මේ ලෝකේ අත්දකින්න විදියක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ මම බාහිර ලෝකය කාලය අවකාශය උපත මරණය මේවා ඔක්කොම අන්තිමට බලනකොට මේ තිරේ උඩ මේ ප්ලේ වෙන කතන්දරයක් වගේ තමයි. එතකොට දැන් මේ තිරේ දැන් අපේ ෆෝන් එක ගත්තාම අපේ ෆෝන් එකේ තිරේ තියෙනවනේ ඒක අපේ අවදිය විදිහට හිතන්නකෝ. එතකොට ඒ අවදිය තියෙන හින්දා තමයි නැත්තම් මේ ෆෝන් එකේ තිරේ තියෙන හින්දා තමයි මේ කතාව දකින්න පුළුවන් වෙන්නේ නැත්නම් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ කතාව ප්ලේ වෙන්නේ අවදිය කියන තිරේ උඩ. එතකොට දැන් අපි මොන දේ කරත් ඇත්තටම ඔක්කොම සිද්ධ වෙන්නේ එක්ස්පීරියන්සස් විදියට. එතකොට ඒ එක්ස්පීරියන්සස් ටික ඔක්කොම සටහන් වෙන්නේ අවදිය කියන තිරේ උඩ. එතකොට ඇත්තටම අවදියට බාහිර ලෝකේ නැති වුණාට අවුලක් නැහැ. හැබැයි බාහිර ලෝකයට අවදිය ඕනේ එක්ස්පීරියන්ස් කරන්න.
ඒ කියන්නේ දැන් අපිට දැන් මේ සංකල්ප ටික ඔක්කොම සටහන් වෙන්න අවදිය තියෙන්න එපා. අවදිය තිබ්බේ නැත්නම් මේ එක එක්ස්පීරියන්ස් එකක්වත් මේ සංකල්පයක්වත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද තිරේ කියන අවදිය කියන තිරේ තියෙන හින්දා කතාවක් ප්ලේ වෙනවා. හරියට අපේ ජීවිත කතාව වගේ. ඔක්කොම ටික එක්ස්පීරියන්ස් ටික සටහන් වෙන්නේ මේ අවදිය කියන තිරේ උඩ. දැන් මේ තිරේ දැන් අපි කතා කරනවා උතන සමහරවිට ටෙලි නාට්‍යයක් යනවා වෙන්න පුළුවන්. එක එක කතන්දර ප්ලේ වෙන්න පුළුවන්. හැබැයි මෙතන ওই තිරේ සිදුවෙන කතන්දරේ ගහගත්තත්, ඊර්ෂ්‍යා කරත්, වෛර කරත්, දුක ඇති වුණත්, සතුට ඇති වුණත් ඒ කතාවේ සිද්ධ වෙන දේ තිරේට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ අවදියට අපි අත්දකින්න දේෙන් හානියක් වෙන්නේ නැහැ. ඒ අත්දකින්න දේ සිදු වෙන්නේ මේ ෆෝන් එකේ තිරේ උඩ සිද්ධ වෙන කතන්දරේ වගේ. ඒවා එනවා යනවා. එතකොට දැන් අපේ කතන්දරේ හරියට මේ තිරේ උඩ පේන ටෙලි නාට්‍ය වගේ තමයි. නැත්නම් ඔබ දකින්න දේ වගේ තමයි. හැබැයි ඔය ඔක්කොම සටහන් වෙන අවදිය කියන එකට ඒ මොනවා වුණත් දුක ආවත් සතුට ආවත් මෛත්‍රිය ආවත් මොන වෛරයක් ආවත් ගහගත්තත් මරාගත්තත් අවදිය කියන එකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවදිය හැමමයි. දුක ආවත් අවදිය යටින් තියෙනවා සතුට ආවත් අවදිය යටින් තියෙනවා. හරියට දැන් මේ තිරේ වගේ තමයි පෝන්නේ. මේ උඩ ප්ලේ වෙන කතන්දරේ ගහගත්තත් මරාගත්තත් කොටාගත්තත් මේක හොදන්නවත් තිරේ මොකක් කරන්න ඕනේ නැහැ. අර සිද්ධීන් එනවා යනවා මේ මොහොතේ සිතුවිලි එනවා යනවා. ඒව එකක්වත් රැඳෙන්නේ නැහැ. හැබැයි තිරේ යනවාද? තිරේ මොකුත් වෙන්නේ නැහැ. තිරේ හැමමයි. අවදිය කියන තිරේ එහෙමමයි. අර වැහිලා සටහන් වෙනවා යනවා. දුක එනවා යනවා. සතුට එනවා යනවා. හැබැයි මේ ඔක්කොම සටහන් වෙන්නේ අවදිය කියන තිරේ උඩ. අවදිය තියෙන හින්දා තමයි දුක සටහන් වෙන්නේ, සතුට සටහන් වෙන්නේ. ඒ ඔක්කොම යට තිබ්බේ අවදිය. හරියට මේ ෆෝන් එකේ යට තියෙන තිරේ වගේ. උඩ සිද්ධ වෙන කතන්දරේ හැම වෙලේම වෙනස් වෙනවා. හැබැයි ෆෝන් එකේ තිරේ වෙනස් වෙනවා. තිරේ වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අවදිය ගැන අපි තවදුරටත් කතා කරමු. Thank you for watching.